ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ මේ එක පැත්තකින් බලශක්තිය අවශ්‍යතාවය වැඩි වෙනවා අනිත් පැත්තෙන් ඉඩම් හිගයි. ඉතින් මේ අභියෝග දෙකටම එකපාර විසඳුමක් වෙන්න පුළුවන් ක්‍රමයක් ගැන. ඔව්. ඒ කියන්නේ floating solar panels ජලාශ මත සවිකරන සූර්ය පැනල්. අපිට මේ ගැන හොඳ මූලාශ්‍රයකුත් ලැබෙන තියෙනවනේ. ඔව්. මේවට කියනවා floating photovoltaics නැත්නම් FPV පද්ධති කියලා. සරලවම කිව්වොත් මේ වතුර උඩ පාවෙන platforms, pontoons වගේ දේවල් උඩ solar panels හයි කරන එක. ඉතින් බලන්න ඕන ලංකාවට මේක කොච්චර දුරට ගැලපෙනවද වැදගත් වෙන්නේ කොහොමද කියලා. ඇතරම. මූලාශ්‍රය කියන විදිහට පේන්නේ මේක නිකම්ම විදුලිය හදන ප්‍රොජෙක්ට් එකක් නෙමෙයි වගේ අර මං වගේ ලංකාවේ ලොකු ප්‍රශ්න දෙකටම බලශක්තියයි ඉඩම් හිඟකමයි කියන දෙකටම උත්තරයක් වෙන්න කොළ උපාය මාර්ගයක්. ඒකත්. අපි බලමු මේ FPV වල තියෙන වාසි මොනවද කියන මූලාශ්‍රය කියන විදිහට. ඉඩම් ඉතිරිය ගැන මුලින්ම කතා කරමු නේද? හරියටම. ඒක තමයි ලොකුම වාසිය. කෘෂි කර්මාන්තට, ගෙවල් හදන්න මේ වගේ දේවල් වලට ගන්න තිබ්බ වටිනා ඉඩම් ඉතුරු වෙනවා. ඊට අමතරව තව වැදගත් දෙයක් තමයි efficiency එක. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය. ඔව්. මේ පැනල් වතුර මතු පිට තියෙන නිසා වතුරේ තියෙන කූලින් ඉෆෙක්ට් එක. ඒ කියන්නේ සිසිලන බලපෑම නිසා පැනල් අනවශ්‍ය විදිහට රත් වෙන්නේ නැහැ. හරි. ගොඩබිමේ තියෙන පැනල් එකක සසඳද්දී මේ FPV පැනල් වලින් වැඩිපුර විදුලියක් ගන්න පුළුවන්. ඒකනම් හරිම වැදගත් කාරණයක්. ඊටමත් ඉතිරි විදුලියත් වැඩි. තව මොනවද වාසි තියෙන්නේ? තව තියෙනවා දැන් මේ පැනල් වලින් වතුර මතු පිට සැවෙන්න වෙනවනේ. ඔව්. ඒ නිසා ජල වාෂ්පීකරණයත් අඩු වෙනවා. ඒක ලංකාවේ ජලාශවලට විශේෂයෙන් වැදගත් වෙන්න පුළුවන් ජලය ඉතිරි කරගන්න. ඒකත් හොඳයි. ඒ වගේම අර සූර්යාලෝකය අඩු වෙන නිසා වතුරේ ඇල්ගි වර්ධනය වෙන එකත් පාලනය වෙනවා කියලා කියනවා. ඉතින් වතුරේ ක්වොලිටි එකත් යම්තාක් දුරකට හොඳ වෙනවා. එතකොට ලංකාවේ තත්වෙත් එක්ක මේක ප්‍රැක්ටිකල්ද? අපේ තියෙනවනේ ලොකු ජලාශ වික්ටෝරියා, රන්දිනිගල වගේ ජල විදුලියත් හදන්න. අන්න ඒක තමයි කාරණේ. ඒ වගේ ජලාශ මේ FPV සවිකරන්න ගොඩක්ම හොඳයි. තව වාසියක් තියෙනවා. මොකද්ද? දැනටමත් උරි ජල විදුලි බලාගාරවල ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක තියෙනවානේ. ඒ කියන්නේ යටිතල පහසුකම්. ඔව්. අන්න ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකම මේ FPV වලටත් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් ට්‍රාන්ස්මිෂන් ෆැසිලිටිස්. ඒ කියන්නේ විදුලිය බෙදා හරින මාර්ග. එතකොට අලුතෙන් ඒවට වියදම් කරන්න ඕනේ නැහැ. ඔව්. ඒ වියදම අඩු කරගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. ඒක හොඳයි. හැබැයි පරිසරයේ පැත්තෙන් බැලුවොත් ජලාශ කියන්නේ තින් සංවේදී තැන්නේ. හරි. ඒක හොඳ ප්‍රශ්නයක්. මූලාශ්‍රය කියන විදිහට හරියට ප්ලෑන් කරලා පාරිසරික ආරක්ෂණ ක්‍රමවේද හරියට පාවිච්චි කළොත් ජලජ ජීවීන්ටයි පරිසර පද්ධතියටයි වෙන බලපෑම ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. රාමගුණ්ඩම් බලාගාරය. ජපානයේ චීනලගේ රටවල් මේ FPV තාක්ෂණයේ ඉස්සරහින්ම ඉන්නවා. ඒගොල්ලෝ සාර්ථකව මේවා කරගෙන යනවා. ඒ කියන්නේ ලංකාවටත් මේක කරන්න බැරි කමක් නැහැ. හැබැයි ඉතින් අභියෝග නැතුම නෙවෙයිනේ. අනිවාර්යයෙන්ම අභියෝග තියෙනවා. මූලාශ්‍රයේ ඒගලත් කියනවා නේද? ඔව් ප්‍රධානම එකස් තමයි ඉනිෂියල් කොස්ට්ස්. ඒ කියන්නේ පටන් ගන්න යන වියදම. අර පාවෙන ප්ලැට්ෆෝම්ස් එහෙම නිසා සාමාන්‍ය සෝලර් ප්‍රොජෙක්ට් එකට වඩා ටිකක් වියදම වැඩි. අනිත් කාරණේ තමයි මේන්ටනන්ස් නඩත්තුව. වතුරේ තියෙන නිසා විශේෂ අවධානයක් ඕන. අර මං කලින් කිව්වා වගේ බයෝෆවුලින් කියන ප්‍රශ්නේ තියෙනවා. බයෝෆවුලින් ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ කියන්නේ වතුරේ තියෙන පොඩි ජීවීන් පැලෑටි වගේ දේවල් මේ පැනලවල අර පාවෙන ස්ට්‍රක්චර්ස් වල බැඳෙන එක. එතකොට ඒවයි ක්‍රියාකාරීත්වයට බාධා වෙන්න පුළුවන්. ඒක නඩත්තුව කිටක් සංකීර්ණ කරන කාරණයක් වගේ. තව මොනවද අභියෝග විදියට තියෙන්නේ? මේ වගේ ලොකු ප්‍රොජෙක්ට් කරන්න නම් පැහැදිලි ප්‍රතිපත්ති නීති රීති රාමුවක් ඕන වෙනවා. ඒ කියන්නේ රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එකක්. හරි. ජලය පාවිච්චිය, දිදුලිය හදන එක, පරිසර ආරක්ෂාව මේ ඔක්කොම බැලන්ස් කරගන්න ඒ වගේ ෆ්‍රේම්වර්ක් එකක් අත්‍යවශ්‍යයි කියලා මූලාශ්‍රය කියන්නේ. එතකොට මේ අභියෝගات එක්ක අනාගතය ගැන මූලාශ්‍රය මොනවද කියන්නේ? කොහොමද මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියලා කියන්නේ? එයාලා යෝජනා කරන්නේ මුලින්ම පයිලට් ප්‍රොජෙක්ට්ස් වලින් පටන් ගන්න කියලා. ඒ කියන්නේ නියම ව්‍යාපෘති. පොඩියට පටන් අරන් බලන්න. ඔව්. උදාහරණ විදිහට චන්ද්‍රිකා වැව, තිස්ස වැව වගේ තැන් ගැනත් සඳහන් වෙනවා. ඒ වගේම මේවට ආයෝජන ගෙන්න ගන්න public private partnerships. ඒ කියන්නේ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වවල වැදගත්කම ගැනත් කියනවා. ආයෝජකින්ද දිරිගැන්වීම් දෙන්න ඕන. දේශීය පර්යවේෂණයමත් වැදගත් ඇති නේද? අනිවාර්යයෙන්ම. දේශීය මට්ටමින් research and development ඒ කියන්නේ පර්යවේෂණය සහ
සංවර්ධන කටයුතු වලට උදව් කරන එකත් ගොඩක් වැදගත් කියලා කියන්නේ. එහෙනම් මේ ඔක්කොම සාරාංශ කළොත් ෆ්ලෝටිං සෝලාර් කියන්නේ ලංකාවේ බලශක්ති ප්‍රශ්නෙට උත්තර හොයන ගමන් වටිනා ඉඩම් සම්පතත් බේර ගන්න පුළුවන් හොඳ උපාය මාර්ගයකට විසඳුමක් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. හරියටම අවශ්‍ය ආයෝජන ටික ආවොත් ප්‍රතිපත්තිමය සහයෝගය ලැබුණොත් ඒ වගේම මිනිස්සුත් මේ ගැන දැනුවත් වෙලා සහභාගී වුණොත් FPV කියන්නේ ලංකාවේ තිරසාර බලශක්ති අනාගතයේ හරිම වැදගත් කොටසක් වෙන්න පුළුවන්. ඇත්තමෙන් අපේ මේ කතාබහ අවසානයේ තව ටිකක් හිතන්න දෙයක් ඉතුරු කරනවා නම් මේ ෆ්ලෝටිං සෝලාර් තාක්ෂණය ලංකාවේ ජලාශ පුරාව මහ පරිමාණයෙන් දැක්කොත් ඒක අපේ රටේ සුන්දර ජලාශ ආශ්‍රිත භූදර්ශනයේත සහ සමස්ත බලශක්ති පද්ධතියේද දිගු කාලිනව මොන වගේ බලපෑමක් කරයිද ඒ ගැන තව දුරටත් හිතන්න පුළුවන්.